සුබ දවසක්. Cancer Talk with Dr. Siddharth අපේ channel එකේ අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම පිළිකා සම්බන්ධ දේවල් ගැන. මේ දවස්වල ලොකු ඉල්ලීමක් තියෙනවා කීමෝതെරපි. එහෙම නැත්නම් පිළිකාවට දෙන බෙහෙත් ගැන පොඩක් විස්තරාත්මක විග්‍රහ කරලා පොඩි පැහැදිලි කිරීම ටිකක් කරන්න කියලා. ඉතින් මම හිතුවා මේ සම්බන්ධයෙන් segments කීපයක්ම කරන්න. ඒකේ මූලික විදිහට අද මේ topic මේ segment එකේ අපි කතා කරමු කීමෝതെරපි එහෙම නැත්නම් පිළිකා නාශක බෙහෙත් කියන්නේ මොකද්ද සහ කොහොමද ඒවා ලබා දෙන වැඩේ ගැන සූදානම් වෙන විදිහ ඒ වගේ කාරණා කීපයක් ගැන. කීමෝതെරපි කියන්නේ එක ඇත්තටම අපි සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි එදිනෙදා ගන්න බෙහෙත් වලට වඩා ටිකක් සැර ටිකක් ස්ට්‍රෝං බෙහෙත් වර්ගයක්. ඉතින් මොකද කැන්සර් එක කියන්නේ ටිකක් නෙමෙයි හොඳටම සැර ලෙඩක්. ඒක මේකට හොඳ කරන්න නම් ඒකට හරියන විදිහට ටිකක් සැරට බෙහෙත් කරන්න ඕනේ. ඉතින් මේ ඒකින්ද කීමෝതെරපි කියන ඒවත් සැර බෙහෙත් జాතියක් තමයි. මේක ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ මේ කැන්සර් සෛල වලට තමයි ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ. ඒකේ වැඩ කරන ක්‍රමවේදය තමයි වේගයෙන් බෙදෙන සෛල වලට තමයි මේ කීමෝതെරපි ඇටැක් කරන්නේ. අනේ වේගයෙන් බෙදෙන සෛල කියන කාණ්ඩයට ගත්තහම කැන්සර් සෛල විතර නෙවෙයි සමහරක් වෙලාවට අපේ ඇඟේ තියෙන සාමාන්‍ය සෛල වර්ග කීපෙකුත් ඔය කියන තැනට ටික ළඟින් යනවා. උදාහරණයක් ගත්තොත් අපේ බඩවැල් වල එහෙම නැත්නම් සමහරවිට හැමේ එහෙම නැත්නම් දැන් මියුකෝසා කියන්නේ කටේ ඉඳන් දිගටම අපේ ආහාර මාර්ගයේ ශ්වසන මාර්ගයේ ඒවා තියෙනවා අපිච්චද පටක ඒ කියන්නේ මියුකෝසා එක. ඒ පටකවල තියෙන වේගෙන් වැඩෙන සෛල. ඒත් එක්කම අපේ ඇට මිදුළු එහෙම නැත්නම් බෝන් මැරෝ එකේ තියෙන්නේ වේගෙන් වැඩෙන සෛල. සමහරවිට මේ කෙස් පටන් ගන්න තැන තියෙන සෛල ටික ඒ වගේ තියෙන්නේ එහෙම සෛල. එතකොට මේ කීමෝതെරපි එක වේගෙන් වැඩෙන කැන්සර් සෛල වලට බලපානකොට අපේ ඇඟේ තියෙන අර සාමාන්‍ය සෛල වලත් වේගෙන් වැඩෙන කොටසට බලපාන්න පුළුවන්. අන්න එතින් තමයි ඔයගලන්ට සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ. ඒක තමයි මූලිකම දේවල් ටිකක්. ඊට අමතරව කීමෝതെරපි එක කියන්නේ ඇත්තටම මේ සමහරු බයයි කීමෝതെරපි ගන්න. මොකද ඒගොල්ලෝ දැකලා තියෙන කීමෝതെරපි අරන් අමාරු වෙනවා කියලා. ඒ ඕගොල්ලෝ දකින්නේ සමහරවිට ඇත්තටම අමාරු වෙන ඒවා කීපයක් වුණාට දවසකට මේ අපේ හොස්පිටල්ස් වල කීමෝതെරපි සමහරලාට හිතා ගන්න බැරි ගාණක්. ඒ කියන්නේ සමහරලාට 50ක් 100ක් 150ක් ඒ වගේ ගණන් හිටන් දෙනවා. එතකොට ඒ කීමෝതെරපි දෙන ප්‍රමාණයෙන් අමාරු වෙන්නේ ඇත්තටම හුඟක්ම අමාරු වෙන ටික දෙනාට. නමුත් යම්කිසි අපහසුතාවයල් ටිකක් තියෙනවා. අමාරු වෙන තත්ත්වයක් තියෙනවා. ඒවට ඉතින් ඇත්තටම ප්‍රතිකාරයක් තියෙනවා. මොකද මම කලින් කිව්වා වගේ මේක සැර බෙහෙතක්නේ. සැර ප්‍රතිකාරයන්නේ. ඉතින් ඒක නිකම්ම මේ අපි සාමාන්‍ය මේ පෙත්තක් ගත්තා වගේ පැරසිටමෝල් පෙත්තක් ගත්තා වගේ සරලම ගෙවිලා යන්නේ නැහැ. ඔය කීමෝതെරපි මම අර කිව්වා වගේ ඇයි අපි මේක ගන්න බය වෙන්න ඕනේ නැත්තේ? කීමෝതെරපි කියන එක ඇත්තටම ලෝකෙ රෝගීන්ගේ දහස් ගාණක්ගේ මේක ටෙස්ට් කරලා මේකෙන් කැන්සර් හොඳ වෙනවා එහෙම නැත්නම් පාලනය වෙනවා හරි ඒ තියෙන ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා තහවුරු කරගත්ත බෙහෙත්. දැන් එහෙම තහවුරු කරගත්ත කිසිම ඒ කියන්නේ තහවුරු කරගත්ත බෙහෙතක් කීමෝതെරපි වලට අමතරව අපි ඔය එදිනෙදා පාවිච්චි කරන බෙහෙත් වර්ග අතර අපිට කැන්සර් සම්බන්ධයෙන් නැහැ. ගොඩක් අය කතා වෙනවා අරක හොඳද මේක හොඳද මෙන්න මේ ටැබ්ලට් එක කැන්සර් වලට හොඳයිද එහෙම කිය. ඇත්තටම ගත්තොත් අපි කතා කරන්නේ ලෝකයේ විද්‍යාත්මකව තහවුරු කරපු බෙහෙත් ගැන විතරයි. ඉතින් මේ කීමෝതെරපිත් ඒ වගේ දහස් ගානක ටෙස්ට් කරලා තහවුරු වෙලා තියෙන හින්දා තමයි ඕගලන්ට දෙන්නේ. අර කලින් කිව්වා වගේ මේ කීමෝതെරපි දෙන්නේ කාරණා කීපයක් හින්දා. එකක් තමයි කැන්සර් එක සම්පූර්ණයෙන් හොඳ කරන්න, කියෝ කරන්න බලාගෙනත් අපි කීමෝതെරපි දෙනවා. ඊට අමතරව සමහරක් වෙලාවට මේක අර කන්ට්‍රෝල් කරන්න බැරි මට්ටමට ගිහිල්ලා ඒ කියන්නේ ඔඩු දුවලා ටිකක් වැඩි වෙලා පැතිරලා තියෙනවනම් එතකොට කැන්සර් එකේ පාලනය කරන්න මේක වේගය පාලනය කරන්න එහෙම නැත්නම් ඒ තියෙන ගානේ කන්ට්‍රෝල් එකේ තියාගෙන යන්න ඒකටත් අපි කීමෝതെරපි දෙනවා. තවත් එකක් තමයි
කැන්සර් එක හින්දා එන ප්‍රශ්න ඒ කැක්කුම බ්ලීඩින් තව ඔය ඒ වගේ වෙන වෙන ආබාධ අඩු කරන්න. මොකද ලෙඩාට නැත්තම් ජීවිතේ හරිම අපහසුතාවයක් තමයි තියෙන්නේ. ඒ தත්ත්වය අඩු කරන්නත් කීමෝതെරපි පාවිච්චි කරනවා. මේ කීමෝതെරපි අපි කොහොමද මේක දෙන්නේ? දැන් කාට හරි කීමෝതെරපි එකක් දෙනවා කියලා කිව්වහම ඊළඟට එන එකක් තමයි ගොඩක් වෙලාවට අපෙන් අහන ડોක්ටර් මේ පෙත්තක් ගන්න පුළුවන්ද කියලා. මොකද කවුරුත් කැමති සරල දෙයකින් ප්‍රශ්න විසඳ ගන්න. හැබැයි කීමෝതെරපි ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඉන්ජෙක්ෂන් එහෙම විදින එහෙම නැත්නම් අපි සේලයින් එකකට දාලා දෙන ඒ වගේ ක්‍රමවේදයකට කෙලින්ම අපේ බ්ලඩ් වලට විදින ක්‍රමවේදයට තමයි කීමෝതെරපි ගොඩක් වෙලාවට දෙන්නේ. මොකද ඒක ඉෆෙක්ටිව් වැඩි. ඒක වැඩ කරනවා ඒකේ කාර්යක්ෂමතාවය එහෙම වැඩි. ඔකට කියනවා අපි IV ට්‍රීට්මන්ට් එකක් කියලා. ඒතකොට ඒක එකක්. ඊට අමතරව තව පෙතිත් තියෙනවා. පෙති වර්ගයක් තියෙනවා. ඔය කැපසිටි බීන් වගේ කියලා කියන්නේ. කැපසිටි බීන් කියන්නේ කීමෝതെරපි එක්කම පෙති වර්ගයක්. පෙත්තක් විදිහට හදලා තියෙන එකක්. ඒතර සමහරක් වෙලාවට අර ඉන්ජෙක්ෂන් එකක් ගන්න කැමති නැති එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගන්න තරම් ෆිට නැති එක්කෙනෙක්ට පෙති පාවිච්චි කළත් අපේ වැඩේ යම් තාක් දුරකට කරන්න පුළුවන්. එතකොට ඔය කියන විදි වලට තමයි කීමෝതെරපි අපිට දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ කීමෝതെරපි එකක් තීරණය වෙන්නේ කොහොමද? සහ මේක දෙන්න කියලා තීරණය වුණාට පස්සේ මොකද්ද අපි කරන්නේ කියලා. කීමෝതെරපි ප්‍රතිකාරයක් කරන එක කොහොමද අපි තීරණය කරන්නේ? ඒකට බලනවා කාරණා කිහිපයක්. එකක් තමයි කැන්සර් එක මොකක්ද කියලා. මොකද සමහර කැන්සර්ස් තියෙනවා කීමෝതെරපි වලට අහනවා. සමහරක් ඒවා අහනවා අඩුයි. දැන් උදාහරණයක් ගත්තොත් අපි ලිම්ෆෝමා වගේ එකක් ගත්තොත් කීමෝതെරපි වලට හොඳටම අහනවා. එතකොට සමහරක් ඒවා තියෙනවා ඔපරේෂන් එකක් කරනවා සාකෝම වගේ එකක් ඔපරේෂන් එකක් කරන එක තමයි ප්‍රධානම ක්‍රමවේදය. ඉතින් ඔය කීමෝതെරපි එකට තීරණය ගන්නකොට කැන්සර් ටයිප් එක කියන එක මුගක්ම ඉම්පෝටන්ට් පොයින්ට් එකක්. ඊළඟට මේක කොච්චර දුරට වැඩි වෙච්ච කැන්සර් එකක්ද? ඒ කියන්නේ ස්ටේජ් එක. ඒක මූලික අවස්ථාවේදී තියෙන්නේ මේක ටිකක් වැඩියෙන් ගිහිල්ලාද? එහෙම නැත්නම් මේක අපිට පාලනය කරගන්න බැරි ස්ටේජ් 4 ඒ වගේ ලෙවල් එකකට ගිහිල්ලාද? ඔන්න ඔය කියන කාරණේ අනුව අපි කීමෝതെරපි දෙනවද නැද්ද? එහෙම නැත්නම් දෙනවා නම් මොනවද දෙන්නේ? සහ දෙන්න ඕන පරිමාව එහෙම නැත්නම් වාර ගන්න ඒක සියල්ල තීරණය වෙනවා. එතකොට කැන්සර් එකේ ස්ටේජ් එක අනුව ඔය කියන කීමෝതെරපි කියන එක ගැන තීරණය වෙනස් වෙනවා. දැන් තවත් එකක් තමයි දැන් උදාහරණයක් ගත්තොත් බ්‍රෙස්ට් කැන්සර් එක මුල අවස්ථාවල ස්ටේජ් 1 2 වල වගේ ගොඩක් වෙලාවට ඒක වෙනස්කම් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අර low risk cancers කියලා කියනවා. ඒ කියන්නේ luminal breast cancer එකක මුල අවස්ථාවලදී ඔපරේෂන් එක කරාට පස්සේ තමයි කීමෝതെරපි එක අපි දෙන්නේ. හැබැයි අර ටිකක් locally advanced එහෙම නැත්නම් HER2 triple negative වගේ breast cancer එකකදී ඒක සමහරවිට කීමෝതെරපි එක අපි කලින් අපි ඒකට කියනවා නියෝ ඇජුවන්ට් කියලා. කලින් දීලා තමයි ඔපරේෂන් එකට යන්නේ. අර ටියුබ් එක අඩු කරලා කැන්සර් එක පොඩි කරලා ඊට පස්සේ තමයි අපි යන්නේ ඔපරේෂන් එකක් කරන්න. මේ වගේ කැන්සර් එකේ වර්ගය කැන්සර් එකේ ප්‍රමාණය කියන්නේ ස්ටේජ් එක ඕකට බලපානවා. ඒක තමයි කැන්සර් එක පැත්තෙන් කීමෝതെරපි එකක් ගැන තීරණය කරන්න බලන සාධක. ඒ විතරක් මදි. ඊළඟට ලෙඩා කොච්චර ෆිට් වෙන්න ඕනද කියන එකත් බලපානවා. අපි ඒකට කියන ෆිට්නස් එක. ඔන්න ඔය ෆිට්නස් ඇසෙස්මන්ට් එකක් කියලා එකක් කරලා අපි බලනවා මේ ලෙඩාට පුළුවන්ද මේක දරා ගන්න කියලා. ඒ කියන්නේ කීමෝതെරපි එක දරා ගන්න පුළුවන් නම් විතරයි අපි මේකට යන්නේ. නැත්තම් අපි සමහරවිට කැන්සර් එකට වඩා හානියක් වෙන්න පුළුවන් ප්‍රතිකාරයෙන්. අපි ඒකෙන්ද කවදාවත් ඒ කියන මූලික දේවල් නොසලකා හරින්නේ නැහැ. ඒ ෆිට්නස් එක බලන විදිහක් තියෙනවා. එකක් තමයි පේෂන්ට්ගේ එදිනෙදා වැඩ කරගන්න තියෙන හැකියාව. ගෙදිදියා කොහොමද? ඒකින්ද ඔයගොල්ලෝ සමහරට දන්නවා ඇති. ඔක ලෙඩෙක් ඩයග්නෝස් කරාට පස්සේ සමහරවිට ડોක්ටර් අහනවා මෙයා කොහොමද ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවද?
එළියට පහළට වත්ත පිටිය වැඩවලට යනවද? නැත්නම් දවසේම ඇඳේද වැඩි කාලයක් ඇඳේමද ඉන්නේ? නැගිටලා ටීවී එක බල බල ඉන්නේ. එයාට තමන්ගේ වැඩ ටික කරගන්න හයිහත්ය තියනවද? টয়ලට් යන එක, ඉඳලා හිටලා උයන පිෂණ එක, තමන්ගේ වැඩ ටික කරගන්න එයාට තනියෙන් පුළුවන්ද? ඔන්න ඔය කාරණාත් එක්ක අපි ලෙඩාව කැටගරයිස් කරනවා. ඒකට කියනවා performance status එක ඇසෙස් කරනවා කියලා. අන්නේ ඒ කියන්නේ තමන්ගේ ලෙඩා ඔය කියන ලෙඩාට කොච්චර දුරට ක්‍රියාකාරීත්වය එයාගේ ඇඟේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. ඒක අනුව තීරණය කරනවා මේ කීමක දෙන්න පුළුවන්ද සහ මේක මෙයාට දරා ගන්න පුළුවන්ද කියන එක. ඊටත් අමතරව අපේ මේ අවයව තියෙනවානේ. වකුගඩුව, හાર્ට් එක, ඊළඟට අක්මාව, ඒ වගේ අවයව ක්‍රියාකාරීත්වය හොඳ මට්ටමක තියෙන්න ඕනේ ඔය කියන කීමෝതെරපි එක හරියට වැඩ කරන්න. ඔය සමහරක් වෙලාවට එක දෙවිදිහක් තියෙනවා. එකක් තමයි කිමෝ එකෙන් යම් කිසි බලපෑමක් ඔය ඉන්ද්‍රියන් වලට වෙන්න පුළුවන්. ඒකින්ද අපි ඉස්සෙල්ලම බලනවා මේ තියෙන ඉන්ද්‍රියන් ටික අවශ්‍ය මට්ටමට වැඩ කරනවාද කියලා. ඒකින්ද ඔයගලන්ට ගොඩක් වෙලාවට කියන්නේ නැති එකෝ එකක් ගන්න, එහෙම නැත්නම් liver function එකක් කරන්න, එහෙම නැත්නම් full blood count එකක්, kidney function, renal functions ඒවා කරන්න. ඒ කරන්න කියන්නේ අන්නේ assessment එක ගන්න. ඊළඟ එක තමයි මේ කියන ඒක විශේෂයෙන්ම වකුගඩුවේම හරියට වැඩ කරන්නේ නැති වුණොත් මේ දෙන බෙහෙත්තේ වැඩ කරන විදිහෙත් වෙනස්කමක් එනවා. එකක් තමයි ඇඟට අල්ලනවද කියන එක. අනිත් එක තමයි මේ බෙහෙත අවශ්‍ය ප්‍රමාණයට ඇඟෙන් එළියට යවා ගන්න බැරිුණොත් කිඩ්නි එක දුර්වල වෙලා මේකේ ටොක්සිසිටි එක ඇඟට වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණාම සයිඩ් ඉෆෙක්ට්ස් වැඩි වෙලා ලෙඩට අමාරු වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් හින්දා අපි ඉස්සෙල්ලම ෆිට්නස් ඇසෙස්මන්ට් එකක් කරනවා. ෆිට්නස් ඇසෙස්මන්ට් එක අර මං කිව්වා වගේ එදිනදා වැඩ කටයුතු සහ අපේ ලෙඩාගේ ඉන්ද්‍රියන් වල වැඩ ක්‍රියාකාරීත්වය හරියට තියනවාද කියලා බලනවා. මම හිතන්නේ දැන් කීමෝതെරපි එක දෙන්නේ මොකටද සහ ඔය කියන ටෙස්ටිං ටික කරන්නේ මොකටද කියන එක පැහැදිලි ඇති. දැන් ඔය කියන විදිහට කීමෝതെරපි එක දෙන්න තීරණය කරා. දැන් කීමෝതെරපි එක කොහොමද මේක ඊයවන්නේ? මේක කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මේක කරනකොට මේකේ තියෙන ෆ්‍රීකවන්සි එකක්. සමහරවිට කීමෝതെරපි සති කීයෙන් දෙනවද කියන එක. මගේ කලින් වීඩියෝ එකේ බලනකොට ඔයගොල්ලෝ සමහරට දකින්න නැති ඒ කලින් මේක අවුරුදු මම හිතන්නේ 5කට විතර කලින් කරනකොට අපේ වැඩිපුරම අපි භාවිතා කරේ සති 3න් 3ට යන ෂෙඩියුල්ස්. හැබැයි ලෝකෙ වෙනස් වෙනවා. ක්‍රමවේද වෙනස් වෙනවා. ඒකයි මේ වීඩියෝස් නිතර අප්ඩේට් වෙන ඒවා බලන එකේ හොඳකම. දැන් සමහරක් වෙලාවට අපි වැඩිපුර භාවිතා වෙනවා සති 2න් එහෙම නැත්නම් සමහරකට සතියෙන් සතිය යන කීමෝതെරපි ප්‍රතිකාර ක්‍රමවේදය. ඒ කොහොම වුණත් ඒව තීරණය වෙන්නේ මේක ඇඟට අල්ලන මේවා ටෙස්ට් කරනකොට දීලා බලපු විදිහ. ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේ මේ ඔක්කොම ටෙස්ට් කරපුවා. tested and confirm ඒවා. එතකොට ඒ ටෙස්ට් කරනකොට දුන්න ක්‍රමවේදය තමයි අපි මෙහෙදි රෝගීන්ට දෙන්නේ. එතකොට ඒක සමහරවිට සතියකට එහෙම නැත්නම් සතිය දෙකෙන් දෙකට එහෙම නැත්නම් සති තුනෙන් තුනට රිපීට් කරන ප්‍රොටෝකෝල්ස් වලට යනවා. ඒක තීරණය වෙනවා කීමෝതെරපි වර්ගය අනුව, ඒ කියන්නේ බෙහෙත් වර්ගය, ඒත් එක්කම ග්‍රේඩේ විදිය, ඒ වගේ කාරණා කීපයක්. ඒක ඔන්කොලොජිස්ට් තීරණයක්. ඒගොල්ලෝ ඒක බලලා හරියටම කියනවා ඕගලන්ට කොච්චර කාලයකට සැරයක්ද දෙන්න කියලා. මේකෙදි ඇත්තටම දැන් සති 3න් 3ට යන එක ටිකක් එකපාර දෙන එක එකපාර සැර බෙහෙත්, ඒ කියන්නේ එකපාර ලොකු ප්‍රමාණයක් දෙනවා. ගොඩක් වෙලාවට පළවෙනි සතියේ අමාරුව වැඩි. මොකද ටිකක් සයිඩ් ඉෆෙක්ට්ස් උත් වැඩි, අමාරුව වැඩි වෙන්න ගන්නවා. ඊට පස්සේ දෙවෙනි සතිය එනකොට අපි ඕකේ කියනවා සාමාන්‍යයෙන් day 10 එකට විතර වෙන දවස් 10ක් විතර යනකොට ඇඟේ අර බෝන් මැරෝ එකට බලපෑම හුඟක්ම වැඩි වෙලා ලේ වල තත්ත්වය පල්ලෙහාට එනවා. ඒ කියන්නේ සුදු රිදුරාණු, රතු රිදුරාණු, ඊළඟට පට්ටිකා, ඒවයේ ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න ඕක තමයි ටිකක් කල්පනාකාරීම වෙන්න ඕන අවස්ථාව. මොකද ඒ අවස්ථාවේ අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා. ඒ අඩු වෙන එකත් එක්කම විස බීජයක් ගියොත් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකින්ද අපි දැනුවත් කරලා කියනවා සාමාන්‍යව පළවෙනි සතියේ දවස් 10 ඇතුළත අමාරුවක් આવොත් කීමෝതെරපි යුනිට් එකට දැනුම් දෙන්න කියලා. මේ ගැන තව සෙග්මන්ට් එකකින් වෙනම කියනවා. මොකද මේක ටිකක් ස්පෙෂලි ගෙදර
කීමෝതെරපි එක අරන් ගෙදර යන කට්ටිය විශේෂයෙන්ම දැනගන්න ඕන එකක්. මම කලින් වීඩියෝස් වලත් මම හිතන්නේ මේක කියලා තියෙනවා පොඩ්ඩක් ඒව බැලුවොත්. ඒක ඔයගලන්ට තව දුරටත් මේක දැනගන්න පුළුවන් වෙයි. අපි ඉස්සරහදී ටිකක් මේක සවිස්තරාත්මකව කියමු. ඊළඟට දෙවනි සතිය වෙනකොට සාමාන්‍යයෙන් දැන් අර කිව්වා වගේ අමාරුව ටිකක් සමනය වෙන්න පටන් ගන්නවා. ඔය තුන්වෙනි සතිය තමයි සාමාන්‍යයෙන් ආයි ඇඟේ සෛල ඇඟේ පටක යථා තත්ත්වයටපත් වෙන කාලේ. ඉතින් අන්න ඒ කාලයට ආවට පස්සේ තමයි ඊළඟ ඩෝස් එක සති තුනකට පස්සේ දෙන්නේ. එතකොට ওই කාලේ ඉතින් අර ওই ඇඟේ වෙනස් වීම එක්කම අපේ එන අමාරුකම් සයිඩ් ඉෆෙක්ට්ස් ඒවා ටික තේරුම් ගන්න ඕනේ. ඒ වෙනස්කම් වෙනවා. ඕක තමයි ප්‍රධාන වශයෙන් කීමෝതെරපි ගැන කියන්න තියෙන්නේ. තව එකක් මම කැමතියි කියන්න මේ වීඩියෝ එක මේ සෙග්මන්ට් එක ඉවර කරන්න කලින් මම හිතන්නේ ඒක වෙන්න පුළුවන් සමහරට වැදගත්ම පොයින්ට් එක. ඊළඟ තමයි කීමෝതെරපි දෙනවා කියන්නේ මාර සෆරින් එකක්. පට්ට අමාරුයි කියන එක. එහෙම කතාවක් තියෙනවා. හැමෝටම එහෙම නෑ. මේක ඩිපෙන්ඩ් වෙනවා ඒක ගන්න පුද්ගලයාගේ ඇඟ මේකත් එක්ක ගැටෙන විදිහ මේකත් එක්ක ක්‍රියා කරන විදිහ. එහෙම නැත්නම් සමහරුන්ට මේක හොඳට ටෝලරේට් කරගෙන යනවා. සමහරුන්ට අමාරු වෙනවා. ඒකින්ද මේ හැමෝටම මේකෙන් අමාරු වෙනවා කියන එක බොරු කතාවක්. ඔයගොල්ලෝ කීමෝതെරපි දුන්න ලෙඩ ටිකේ අහලා බලන්න පුළුවන්. දැන් අපි හිතමු කාට හරි කීමෝതെරපි ගන්න නියම වෙනවා කියලා. ඔය වාට්ටුවේ ඇවිල්ලා යන ක්ලිනික් එකට ඇවිල්ලා වාට්ටුවට වඩා ගොඩක් වෙලා ක්ලිනික් එකට ඇවිල්ලා බෙහෙත් විදගෙන යන කට්ටියකින් අහලා බැලුවා නම් හරි. ඒතකොට හොඳට තේරෙයි එක එක්කෙනාට මේක දරා ගන්න විදිහ, මේක වෙනස් වෙන විදිහ ඒක වෙනස්. ඉතින් හැමෝටම මේකෙන් අමාරු වෙනවා කියන එක වැරදි කතාවක්. සහ මේකෙන් අනිත් එක මේකෙන් එන අමාරු වලට තව බෙහෙත් જાති තියෙනවා. අපි ඒ ටික ගත්තාම ওই අමාරු ගතිය අඩු වෙනවා. ඉතින් ඔන්න මිත්‍යා කතා ටිකත් එක්කම අපි අද සෙග්මන්ට් එක නවත්තන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ එකකදී අපි කතා කරමු මේ කීමෝതെරපි දෙන්න පටන් ගත්තාම කොහොමද ඉතුරු වැඩ කටයුතු ටික ක්ලිනික් එකේදී මොනවද වෙන්නේ මොනවද බලන්නේ ඔන්න කියන කාරණා ටික.